ධර්මයේ හැසිරෙන එක ගැඹුරු නෑ. බුදුහාමුදුරුවෝ වේළුද්දාරාජ ගමට වැඩියට පස්සේ ගමේ හිටපු වේළුද්දාරාජ වැසි බමුණු ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා පින්නතුනේ බුදුහාමුදුරුවනේ අපි සල්ලි හොයන මිනිස්සු. අපි හැම වෙලේම වැඩට යන මිනිස්සු. අපිට ඔබ වහන්සේ කියන විදිහට බණ අහන්න වෙලාවක් නැහැ. ධර්මයේ හැසිරෙන්න වෙලාවක් නැහැ. අපිට කරන්න පුළුවන් දෙයක් කියන්න. උන්වහන්සේ දේශනා කරනවා මේවා අනුගමනය කරන්න බැරි නම් පිළිපදින්න බැරි නම් තමන් උපමා කරගන්නලු. කොහොමද? අපි අපිට වෙනවට අකමැති දේවල් පින්නතුනේ අනුන්ට කරන්න එපා. අපිට හිරිහැරයක් වෙන දේවල් අපිට වගේම කාටද හිරිහැර? මේ දේශනාවට ආගමක් නැහැ. මේකට කොහෙද ජාතිය? මේ විදිහට ජීවත් වෙනවා නම් මුළු රටක් සමෘද්ධිමත් වෙනවා.